ආයිබෝවන් ලොකු අදහස් සරලව කතා කරන අපේ වැඩසටහනට හැමෝම පිළිගන්නවා. කවදා හරි හිතලා තියෙනවද? අපි ගන්න එකම එක තීරණයකට අපේ මුළු ජීවිතේම සමහර වෙලට අපේ මුළු අනාගතයම උඩු යටිකුරු කරන්න පුරවන් කියලා. අන්න ඒ අදාහ ගන්න බැරි තරම් ලොකු බලයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ තීරණයක් ගැනීමේ කලාව ගැන. ඉතින් ඇත්තටම එක තීරණයකට පුරවන්ද ජීවිතයක ගමන් වග විතරක් නෙවෙයි මුළු ජාතියකම ඉරණම වෙනස් කරන්න. මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න අපි පොඩ්ඩක් ඉතිහාසයේ පස්සට යමු. ඒ කියන්නේ ඇත්තටම ජීවිතයයි මරණයයි අතර තීරණයක් ගන්න වුණු මොහොතකට එතනදී හැමදේම රැඳිලා තිබුණේ එකම එක තීරණයක් උඩ. ඔව් මේකේ මාතෘකාව තමයි නිදහස හෝ මරණය. හැබැයි මේක ඉස්කෝලේ පොතේ තියෙන නිකම් ඉතිහාස පාඩමක් විතරක් නන් නෙවෙයි. මේකෙන් අපිට කියා දෙන්නේ කිසිම දෙගිඩියාවක් නැතුව හරියටම ස්ථිරවම ගන්න තනි තීරණයක තියෙන අදාහ ගන්න බැරි බලය ගැන පාඩමක්. මෙහෙම හිතන්නකෝ. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා ප්‍රසිද්ධියේම මරණ තර්ජනය කරන වෙලාවක සමුවල් ඇඩම්ස් කියන නායකයා රහස් කාමරයක දොරවල් වහලා තමන්ගේ සගයන්ගෙන් එකම එක දෙයක් ඉල්ලනවා. අපි තීරණයක් ගමු කියලා. හිතා ගන්න පුරවන්ද. අන්තිමේදී එල්ලුම් ගහේදී මැරෙන්න වෙයි කියලා හොදටම දැන මිනිස්සු 56 දෙනෙක් තමන්ගේ ජීවිත පරදුවට තියලා එක ලියවිල්ලකට අත්සන් කරනවා. ඒ ගත තීරණේ ප්‍රතිඵලය දිකයි. එක්කෝ මුළු ජාතියටම නිදහස නැත්නම් ඒ 56 දෙනාටම මරණය. ඉතින් කොහෙන්ද මේ වගේ ධෛර්යයක් එන්නේ? මේක නිකම් බිස්නස් ඩීල් එකක් නෙවෙයි. මේක ආපහු හැරෙන්න බැරි විදිහට ගත්ත තීරණයක්. ඒ තීරණය පිටිපස්සේ තිබුණේ හදවතේ ඇවිලෙන ආසාවක් එක්ක එකතු වුණු කිසිසේත්ම නැසලෙන කැපවීමක්. හැබැයි ඉතින් ඒ වගේ අදා ගන්න බැරි ධෛර්යයක් හැමෝටම නැහැනේ. ඒ වෙනුවට අපෙන් ගොඩාක් දිනෙකව ජීවිතේ පස්සටම ඇදලා දාන ලොකුම සතුරෙක් ඉන්නවා. කවුද ඒ සතුරා? ඒ තමයි තීරණයක් නොගැනීම. එහෙමත් නැත්නම් අපි කියන්නේ දෙගිඩියාව කියලා. මේක නිකම්ම චීන කතාවක් නෙවෙයි. ඇත්තටම අසාර්ථක වුණු මිනිස්සු 25000කටත් වඩා වැඩි ගානකගේ ජීවිත ගැඹුරින් බලද්දී ඒක පොදු භයානක දෙයක් හොයාගෙන තියෙනවා. ඒ තමයි ඒ අයගෙන් වැඩි දෙනෙක්ගේ අසාර්ථකත්වයට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ හරියටම තීරණයක් ගන්න බැරිකම. දෙගිඩියාව කියන්නේ එක දෙයක්. එයාගේම නියුන් සහෝදරයා තමයි කල් දැමීම. මේ දෙන්නම එකතු වුණාම අපේ හිතේ බයයි සැකයයි කියන දේවල් වපුරනවා. අන්තිමේදී මොකද වෙන්නේ? ඕනම වැඩක් පටන් ගන්නත් කලින්ම ඒක අඩපණ වෙලා යනවා. හරි. එහෙනම් තීරණයක් නොගැනීම අපේ ලොකුම සතුරා නම් මේ සටන දිනන මිනිස්සු, ඒ කියන්නේ සාර්ථක මිනිස්සු මේකට පාවිච්චි කරන රහස් ආයුධය මොකක්ද? මොකක්ද සාර්ථකත්වයේ රහස් සූත්‍රය? කෝටිපතියන් 100 ගාණක් ගැන කරපු අධ්‍යයනයකදී පුදුම හිතන තරම් සරල හැබැයි ගොඩක් පැහැදිලි වෙනසක් හොයාගත්තා. සාර්ථක මිනිස්සු එයාලා හරිම ඉක්මනට තීරණ ගන්නවා. හැබැයි ඒ ගත්ත තීරණය වෙනස් කරන්නේ හරිම හිමින් හොඳක හිතලා බලලා. අනිත් පැත්තෙන් අසාර්ථක මිනිස්සු තීරණයක් ගන්න ගොඩක් කල් ගන්නවා. හැබැයි ගත්ත තීරණේ නිතර හරිම ඉක්මනට වෙනස් කරනවා. මේකට නියමම උදාහරණයක් තමයි හෙන්රි ෆෝඩ්. හිතන්නකෝ එයාගේ උපදේශකයෝ සේවකයෝ හැමෝම එයාගේ මොඩල් T කාර් එක කැතයි මේක වෙනස් කරමු කිව්වත් එයා තමන්ගේ තීරණෙම හිටියා. සමහරු හිතුවේ ඒක මුරන්ටුකමක් කියලා. හැබැයි ඒ ගත්ත ස්ථිර ඉක්මන් තීරණ නිසා තමයි එයා කාර් ලෝකයේ අධිරාජ්‍යයක්ම හැදුවේ. එහෙනම් ඇයි තීරණයක් ගන්න එක මෙච්චර අමාරු? මේ දෙගිඩියාව කියන දුර්වලකම ඉන්නේ කොහෙන්ද? ගොඩක් වෙලාවට හේතුව තියෙන්නේ අපේ ඇතුළ නෙවෙයි එළියෙන් එන දෙයක. ඒ තමයි හැමදැනින්ම නැහැන අනුන්ගේ මත. මේ පොතේ පැහැදිලිවම අනතුරු අඟවන දෙයක් තියෙනවා. ඒ තමයි මත කියන්නේ මේ ලෝකේ තියෙන ලාභම බඩුව. එයි මොකද හැම කෙනෙක් ළඟම අනුන්ට නිකන් දෙන්න මත ගොඩක් තියෙනවා. ඉතින් හිතන්න තමන්ගේ ගමනක් යද්දී හැමෝම කියලා දේවල් අහා ගියොත් අන්තිමේදී තමන්ට කියලා කිසිම දෙයක් හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් මෙතන තියෙන වැදගත්ම පාඩම තමයි මේක. අනුන්ගේ ඕපාදූපයි සැකයි ඔලුවට දාගන්න කෙනෙක් නොවි තමන්ගේම මොලේ පාදිච්චි කරලා තමන්ගේ හිතේ ස්වාමියා වෙන්න ඕනේ. තමන්ගේ අරමුණ කාජවත් කිය ඉන්නේ නැතුව නිශ්ශබ්දව විස්තර හොයාගන්න. ඇස් දෙකයි කන් දෙකයි අරගල කට වහගෙන වැඩ කරන්න. ඒ නිසා තමන් කරන්න යන දේවල් ගැන ලෝකෙට කියව ඉන්න එපා. ඒ වෙනුවට මුලින්ම මේ දේ කරලා පෙන්නන්න. තමන්ගේ වැඩවලටයි ප්‍රතිඵලවලටයි කතා කරන්න ඉඩ දෙන්න. හරි. අපි දැන් මේ බලවත් අදහස ගැන කතා කළානේ. දැන් තමයි වැදගත්ම තැන. මේ දැනුම කොහොමද බලයක් කරගන්නේ? මේ බලය තමන්ගේ ජීවිතේට තමන්ගේම ජයග්‍රහණය වෙනුවෙන් පාවිච්චි කරන්නේ කොහොමද? ඇත්තටම අපිට ඕන දේ මොකද්ද? සල්ලි ප්‍රශ්න නැතුව ඉන්න එකද? පවුලේ අයත් එක්ක හොඳින් ඉන්න එකද?
නැත්නම් ජොබ් එකේ ලොකු තැනකට යන්නේද? මේ දේවල් කවදාවත් අහම්බෙන් වෙන්නේ නැහැ. ඒවා පටන් ගන්නේ ඒ දේ මට ඕනෙමයි කියලා ගන්න ස්ථිර, පැහැදිලි, නොසැලෙන තීරණයකින්. ඒක හිතන තරම් සංකීර්ණ නෑ. හරිම සරලයි. පියවර දෙකයි තියෙන්නේ. පළවෙනි එක Tamanට ඕන දේ මොකද්ද කියලා හරියටම දැනගෙන ඒක ලබා ගන්න නියම ප්ලෑන් එකක් හදාගන්න. දෙවෙනි එක අර නිදහස වෙනුවෙන් ජීවිතේ පරදුවට තියපු 56 දෙනාගේ වගේම ධෛර්යයෙන් ඒ ප්ලෑන් එක පටන් ගන්න. මේකෙන් අපිට පැහැදිලිවම තේරෙනවා ප්‍රධානම කාරණාව. ස්ථිර තීරණයක් කියන්නේ හරියට ස්වභාවික බලවේගයක් වගේ. ඒක අපේ හිතේ තියෙන සැකිය, අවුල් ඔක්කොම අයින් කරලා අපේ සාර්ථකත්වයට කෙලින්ම පාරක් හදලා දෙනවා. ඉතින් අද තමන්ගේ අනාගතය වෙනුවෙන් ගන්න ඒ එකම එක තීරණාත්මක තීරණය මොකක්ද?